ගුටි කන්න යන්නේ. හලෝ. ඉතින් අද අපි ආවා මාතරට චැලෙන්ජ් ඇක්සෙප්ට් කරන්න. ඉතින් ඔයාලා දකින්න ඇති මේ වීඩියෝ එක මේක වයිරල් ගියා. ඉතින් ඒකට දාලා තිබ්බා කමෙන්ට් දෙකක්. ඒ දෙකෙන් වැඩිම ලයික් තිබ්බ කමෙන්ට් එක තමයි මේක. ඉතින් අද අපි ආවා චැලෙන්ජ් ඇක්සෙප්ට් කරන්න. අපි මුලින්ම මේකට රෝස මලක් අරගමු. අපි යන් එන රෝස මලක් අරගෙන. ගයිස් මල ගෙනාවා. අපිට දැන් තියෙන්නේ කපල්ලකින් ගිහිල්ලා කෙල්ලගෙන් කැමැත්ත අහන්න විතරයි. ඒක තමයි චැලෙන්ජ් එක. අපි ඉඳන් මාතර බීච් එකට ගිහලා බලමු තත්ත්වය කොහොම වෙයිද කියලා. මට ගුටි කාලේ වෙල්ලක් පුළුවන්. ඉතින් ප්ලෑන් එකකට තියෙන්නේ ගියා. කැමැත්ත ඇහුවා. ගහන්න આવොත් දිව්වා. එච්චරයි. මලක් තියෙනවා ළඟ. අපි ගිහලා බලමු මොකක් වෙයිද කියලා. එහෙනම් යන්. හයි ගයිස්. අතන කපල්ලක් ඉන්නවා. අපි ගිහලා බලමු තත්ත්වය කොහොම වෙයිද කියලා. වයයෝ. අවුලක්. ගුටි කන්න යන්නේ. ආදරේ වෙලිලි ඉන්නේ. බෑවගේ. හයි ගයිස් අපිට අර කපල්ලක මිස්සුලා බයිල්ලේ තා කපල්ලයක් කිල්ලෝ අතර බලමු තත්ත්වය කොහොම වෙයිද කියලා. ගනීද? Excuse me. I love you. ඔක තියාගන්න. දැක්කනේ චැලෙන්ජ් ඇක්සෙප්ට් කරා. වෙලාවට කපල් එක කොහොමද මට ගැහුවේ නෑ. බේරුණා. පොඩි ප්‍රශ්නයක් වුණා. කරන්න දෙයක් නෑ. ඉතින් අපි ආවෙන්න. හරි එහෙනම් මගේ TikTok channel එක, YouTube channel එක subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකට කරන්න ඕන මොනවද කියලා මේකට කමෙන්ට් එකක් දාන්න. ගොන් ආදල් දෙන්න එපා. කරන්න පුළුවන් ඒවා දාපන්. මේක අපි මිනිස්සුනේ. එහෙනම් ගිහිල්ලා goodbye.